ඉතින් අදත් ආයුෂ බොහෝ වේවා කියලා පිළිගන්නවා මගේ ආදරණීය යාළුවෝ ඔක්කොම. හිතනවා මගේ ආදරණීය යාළුවෝ සැපෙන් සනීපෙන් සතුටින් ඇති කියලා. ඉතින් අදත් මම ඔයගලන්ට ලස්සන වටින වීඩියෝ එකක් ගේනවා. ඉතින් අපි හැමෝම ආසයිනේ කටට රහට පොකට් එකට වාසි වෙන විදිහට වසවිස නැති ආහාර වේලක් ගන්න. නේද? ඉතින් අපි ගෙදරදී වසවිස නැති විදිහට ආහාර හදා ගන්නවා, කෑම හදා ගන්නවා. ඉතින් අපි එළියට ගියාම අපිට වසවිස නැති ගෙදර වගේ කෑම වේලක් කන්න තැනක් තමයි අද මං ඕගොල්ලන්ට ගේන්නේ. ඉතින් මෙතන කෑම කන්න ආවහම ඕගොල්ලන්ට තවත් ගොඩාක් එක්ස්පීරියන්ස් ගන්න පුළුවන්. මෙතන shopping mall එකක් තියෙනවා, kids play area එකක් තියෙනවා, තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම අද ඔයගලන්ට ගේන්නේ කොළඹ කොල්ලුපිටියේ බම්බලපිටියේ අතර තියෙන ඔයගොල්ලෝ ඕන කෙනෙක් දන්නව නේද මරිනෝ හොටෙල් එක? මරිනෝ හොටෙල් එකේම ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙන මරිනෝ මෝල් එකේ තියෙන කරි ස්ටොප් එක ගැන විස්තර. අපි හැමෝම අපේ ශරීර සෞඛ්‍යය ගැන හිතනවනේ. ඉතින් ශරීර සෞඛ්‍ය හොඳින් තියාගන්න විශේෂම වැදගත් දෙයක් තමයි අපේ ආහාර රටාව. ඉතින් ගෙදරදී නම් ওই වැඩේ කරගන්න පුළුවන් ඉතින් නේ ලුණු අඩුවෙන් දාලා තෙල් අඩුවෙන් දාලා රසකාරක නැතුව අපිට කෑම හදා ගන්න පුළුවන්. නමුත් අපි එළියට ගියාම අන්න ඉතින් මම ඕගලන්ට අද ගේන තැන රසකාරක දාන්නේ නැති බොහෝම සෞඛ්‍ය සම්පන්නව ප්‍රමිතිගතව තමයි මෙතන වැඩ වෙන්නේ. ඉතින් ගොඩක් අද ලංකාවේ කිසිම ප්‍රමිතියක් නැහැනේ. ඉතින් ලෝකවාසියා හැමතැනම ගියාම සමහර තැන්වල ලෝකවාසියා මේ කිචන් එකටත් ගිහිල්ලා බලනවා. ඉතින් ඇත්තටම කිසිම ප්‍රමිතියක් නැහැ. නිසි ප්‍රමිතියක් නැති ගොඩක් තැන් ලංකාවේ තියෙනවා. ඉතින් මම අද ඔයගලන්ට ගේන තැන නිසි ප්‍රමිතියකින් යුතු පිරිසිදුවට වසවිස නැති හොඳ කෑම වේලක් පොකට් එකට වාසිසහගත විදියට අපිට ගන්න පුළුවන් තැනක් තමයි අද මම ඔයගලන්ට ගේන්නේ. චිකන් රයිස් ඇන් කරි එක රුපියල් 900යි වෙන්නේ. ඒ වගේම එග් රයිස් ඇන් කරි එක 690යි. වෙජිටබල් රයිස් ඇන් කරි එක 620යි. ඒ වගේම ෆිෂ් රයිස් ඇන් කරි එක 950යි. විශේෂයෙන් කියන්න ඕනේ මේ ගණන් වලට කිසිම සර්විස් චාර්ජ් එකක්වත් එක්ස්ට්‍රා ටැක්ස් එකක්වත් ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. මේ නෙට් ප්‍රයිස් එක. ඉතින් හිතන්නකෝ මේ වගේ ප්‍රමිතිගත සුපිරියට පිරිසිදු හොඳ තැනකින් රයිස් ඇන් කරි එකක් මේ වගේ ගානට තියෙනවා නම් කොහේ හරි යටින් කමෙන්ට් කරන්න ඕනේ. ඔව් ගමු. මට ෆිෂ් රයිස් ඇන් කරි එකයි fruit salad with ice cream. red rice දාන්න. red rice. එතකොට මේ ඔය දැන් මම ගත්ත එකට සර්විස් charge වෙනම ඇඩ් වෙන්නේ නැහැ නේද? වෙනම ඇඩ් වෙන්නේ නැහැ. net price එක නේද? හරි. dining. take away ගන්නත් පුළුවන් නේද? take away ඒ price මයි. සර්විස් charge කියලා වෙනම ඇඩ් වෙන්නේ නැහැ. හරි. එතකොට ඔයගොල්ලන්ගේ අර තියෙනව නේද කාඩ් එකක් මොනවාරි points reward card එකක් තියෙනවා. right. 100 points දෙකක් ඇඩ් වෙනවා. 100 points දෙකක් ඇඩ් වෙනවා දම්රෝ කාඩ් එක තියෙනවා නේද? අර අපි දම්රෝ වලින් බඩු ගන්න ඒ කාඩ් එකම තමයි නේද? හරි. එතකොට ඔයගොල්ලන්ගේ කීයටද මේ ඕපන් වෙන්නේ ලන්ච් එක? 12ට ඕපන් වෙන්නේ. දවල් 12ට ලන්ච් ඕපන් වෙනවා. 12 ඉඳන් කී වෙනකන් තියෙනවද? 4 වෙනකම් ඕපන්. 4 වෙනකන්. රෙඩ් රයිස් නේ රෙඩ් රයිස් එකයි තව මට දාන්න ෆිෂ් එක ෆිෂ් මොනවද මල්ලි තලපත් නේ ෆිෂ් එක තලපත් සර් ග්‍රේවි ටිකක් දාන්නද ග්‍රේවි ටිකක් දාන්න
vegetable 6ක් තියෙනවා සර්. කරට් දාන්න. වෙජිටබල් 6න් 4ක්ද? 4ක්. වණ්ඩක්ක දාන්න. අර කෙසෙල් මුවද? කෙසෙල් මුවක් දාන්න. ඊළඟට පරිප්පු දාන්න. කොළ දාන්න. යමයි. පස්සේ මට පපඩම් දෙනවා නේ. පපඩම් බෙදපු මිරිසුයි නේ. හරි එහෙනම් බොහොම ස්තුතියි. හරි right. ඉතින් ඔයගලන්ට පේනව නෙමෙයිද ලන්ච් එක? මේ ගෙදර වගේ ලන්ච් එකක් තියෙන්නේ. මේකේ තියෙනවා තලපත් මාළු තියෙනවා. බණ්ඩක්ක තියෙනවා. කැරට් තියෙනවා. කොළමැල්ලුමක් තියෙනවා. පරිප්පු තියෙනවා. පපඩම් තියෙනවා. කෙසෙල් මෝ තියෙනවා. බෙදපු මිරිස් තියෙනවා. ඉතින් කැමති අයන්ට white rice ගන්න පුළුවන්, red rice ගන්න පුළුවන්. ඉතින් මෙතන rice and curry තියෙනවා, කෙසෙල් කොලේ ඔතපු lump rice තියෙනවා. ඒ වගේම කාට හරි ඕන නම් Chinese ආසය ඉන්නවා නම් Chinese set menus උත් තියෙනවා. මේ 122 කියන ටෝකන් එක මගේ fruit salad with ice cream. තාම මේක ආවේ නැහැ. ඒගොල්ලන් එවලෙම හදලා දෙන්නේ. කියන්නේ එවලෙම fresh පළතුරු කපලා එවලෙම තමයි හදන්නේ ඒක. ලෝකවාසියා නම් හිතන්නේ කොළඹ මේ වගේ සුපිරි තැනක මේ වගේ පිරිසිදුවට ප්‍රමිතිගතව rice and curry එකක් මේ ගානට කොහේවත් ඇති කියලා. ඉතින් ලෝකවාසියා නිතරම මේ මරීනෝ මෝල් එකේ curry stop එකට එනවා. rice and curry එකත් එක්ක ලෝකවාසියා ඕඩර් කරනවා රසම රස fruit salad with ice cream එක. ඒක නම් සුපිරි රසයි. ඒක ඉතින් පළතුරු වර්ග ඔය ඇපල්, අඹ, grapes හැමදේම included. I think සුපිරි. විශේෂම දේ තමයි ඒගොල්ලෝ මේ එවලෙම මේක හදලා දෙන්නේ නැත්නම් පළතුරු කපලා ඒ ලෑස්ති කරලා තියලා නෙවෙයි. එවලෙම fresh fruits කපලා එවලෙම තමයි මේ fruit salad එක හදන්නේ. fruit salad with ice cream ලොකු එකක් හම්බ වෙනවා. ඒකම වෙන්නේ 550යි. ඉතින් මගේ යාළුවොත් මෙතෙන්ට ආවොත් rice and curry රස විඳින්න ඒ එක්කම fruit salad with ice cream එකකුත් ගන්න අමතක කරන්න එපා. අපිට පළතුරු ගෙදර අරන් ගිහිල්ලවත් මේ ගානට හදාගන්න බෑ. හිතන්න 550ට ice cream උත් දාලා ඉතින් කාට හරි හිතුනොත් චේන්ජ් එකකට set menus ගන්න ඒවත් තියෙනවා. එතනම curry stop එකට මෙහා පැත්තේ තියෙනවා Far Eastern එක. Far Eastern ඒ counter එකට ගියා නම් එතන තියෙනවා fish chicken set menus. රුපියල් 1500 වගේ ඉඳන් උඩට තියෙනවා. ඒ වගේම තව දෙයක් කියන්න අවතකුණා. මේ ඒරියා එකේ පුළුවන් ඔයගලන්ගේ birthday celebrations, ඔය පොඩි parties එහෙම ඒ ඕන දෙයක් ගන්නත් පුළුවන්. ඒවට ස්පෙෂල් පැකේජස් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ වෙලාවක ඇවිල්ලා මේ හැම දෙයක්ම බලන්න.
ඉතින් මං හිතනවා අද කොළඹ ඉන්න මගේ යාළුවන්ට ඒ වගේම කොළඹ මොන හරි වැඩකට ආව මගේ යාළුවන්ට දවල්ට ලන්ච් එකට රයිස් ඇන් කරි ඕන්නම් ඕගොල්ලන්ට බය නැතුව ලෝකවාසියා කියනවා මරීනෝ මෝල් එකේ කරි ස්ටොප් එකට ඇවිල්ලා මේ රසම රස රයිස් ඇන් කරි අත්දැකීම ලබා ගන්න කියලා. ඉතින් ලෝකවාසියා ඔයගොල්ලෝ දන්නවනේ ලස්සන තැනක් වටින තැනක් වැදගත් තැනක් තිබ්බොත් වැදගත් දෙයක් තිබ්බොත් ලෝකවාසියා අනිවාර්යයෙන්ම මගේ යාළුවොත් එක්ක ඒක ෂෙයා කරගන්නවා. එහෙනම් තාමත් මගේ channel එක subscribe කරේ නැත්නම් දැම්මම subscribe කරන්න. එතකොට මට පුළුවන් ඔයගලන්ට තවත් ලස්සන වැදගත් වටින වීඩියෝස් ඉස්සරහට අරන් එන්න. එහෙනම් මගේ යාළුවෝ එතකන් සැපෙන් සනීපෙන් පරිස්සමින් ඉන්න සියලුම දෙනාට ජය වේවා.